මගේ හොබි එක ඇවිල්ලා ඩ්‍රයිවිං. දඟල්ලා කරලා පාගන්න දෙයක් නැහැ. ඇඟිල්ල දිව්වත් බ්‍රේක් එක වදිනවා. මගේ නම ප්‍රසංග නාමල්. වයස අවුරුදු 39. අවුරුදු 16ක් 17ක් වගේ රේදුරු එකේ ඉදිලා තියෙනවා. රේදුරු එකේවක් කරන රේදුරෙක්ට වුණාම එක දිගට ඩ්‍රයිවිං කරද්දි සාමාන්‍ය රේදුරෙක්ට අපහසුතාවයකට පත් වෙන්න තියෙන මේක වැඩි. එහෙම පහසුකමක් තියෙනවා නම් රේදුරු එකේ සතුටින්ම කරන්න පුළුවන්. රේදුරු ආසනයේ වාඩුණන් පස්සේ රේදුරාගේ අවශ්‍යතාවය පරිදි රේදුරු ආසන හැදෙනවා කියන්නේ ඒ රේදුරාට ගමනාන්තය දක්වා යන්න ලොකු පහසුවක් ලැබෙනවා. ඩ්‍රයිව් වීල් එක තමන්ගේ අවශ්‍ය ගානට බැලන්ස් කරගත්තම වාහනේ ඩ්‍රයිව් කිරීමේ පහසුව ලොකුවටම තියෙනවා. ජපන් තාක්ෂණයටම සමානව ගිහින් තියෙනවා. මේකේ ගියර් පද්ධතිය ඇවිල්ලා තියෙන්නේ ඩෑෂ්බෝඩ් එකට. අපිට මේ ෆෝර්වර්ඩ් එකේ තියෙනකොට සමහරලාට ඉන්න මැද පැසෙන්ජර්ස්ට අපහසුතාවය පත් වෙනවා. මේ අපේ අතපය වදිනවා. ඒක ගැටලුකාරී තත්ත්වයක් වෙන්න බලනවා ෆෝර්වර්ඩ් එකේ තියෙන. කිලෝමීටර් 100ක් 200ක් වුණත් ගමන් මහන්සියක් නැතුව යන්න පුළුවන්. පැසෙන්ජර්ස්ටයි ඩ්‍රයිවර්ටයි දෙපැත්තටම දීලා තියෙන හොඳ AC පද්ධතියක්. ඩ්‍රයිව් කරන් පස්සේ මට මේක හරි ස්මූත්, හරි පහසුවෙන්ම සියලුම දේ ක්‍රියාත්මක වෙනවා. ඩ්‍රයිව් කරද්දී ඒක කිසිම අපහසුයක් ඇඟට දැනෙන්නේ නැහැ. ළඟ හොඳට කැපෙනවා. අර වංගුව ගත්තනේ. ළඟ කපලම ගත්තනේ. ඒ වන් ෂොට් එක තමයි. වන් ෂොට් එකට ගත්තනේ. මිරර් රෝලින් එහෙම වුණත් අපිට හොඳ ප්‍රදේශයක් පෙන්වනවා. ඩෝ මිරර් එකක් දීලා තියෙනවා වෙනම. සයිඩ් එක බලන්න වෙනම දීලා තියෙනවා. නියන් වාහනයක් කොහොම පිස්සර හරි බරසාරටනේ හිතන්නේ. ක්ලච් එක පා ගන්න උඩ පැනලා එහෙමනේ. ඒ දේවල් නෑ ඇත්තට මේකේ. ඇඟිල්ල දිව්වත් බ්‍රේක් එක වදිනවා. පවර් ස්ටියරින් එකත් එක්ක පවර් ෂටර්ස් පවර් ඇවිල්ලා තියෙනවා මේකට. අර පාගල යන්නත් පුළුවන්. අනිත් ඒ ගියර් ටික උනත් මාරු කරන්න අපහසුවක් නෑ. ලෝඩ් එකක් යනවා නම් හේ බටන් එක දැම්මන් පස්සේ යන්න පුළුවන් බරක් දරාගෙන. එම්ටි වාහනයක් යනවා නම් මේකේ ලයිට් මූඩ් එක ඔන් කරන් පස්සේ තෙල් ප්‍රමාණය ඉතුරු කරගෙන හොඳ ගමනක් යන්න පුළුවන්. කාර් එක පහසුවටම තියෙනවා.